ඔය තියෙන්නේ ඉතින් දෙන්නත් එක්ක එකතු වෙලා මට මල්වාස් හදනවා හැමතැනම තියාගන්න. දුව කරන හැම දෙයක්ම ඉතින් චූටි බබත් කරන්න තමයි උත්සාහ කරන්නේ. මට ලස්සන එකක් ඕනේ. අර මම අල්ලගන්න. කවුද මල් කඩලා දුන්නේ? අක්කා කඩලා දුන්නා මම. ඊට පස්සේ අක්කා පාත් කරා ඊට පස්සේ අක්කා ගත්තා කඩලා. තවත් එකක් අනිත් දවසේදී අක්කා කඩනකොට මල්ලිටත් කඩලා දෙන්න. එතකොට මල්ලිත් හදයි. දුව කරන හැම දෙයක්ම කරනවා. ඉතින් එයාගේ ලෝකේ අක්කා තමයි වීරයා. මොන හරි දෙයක් අක්කා කිව්වත් අම්මේ අද පේපර් එකට ලකුණු 2ක් අඩුයි නැත්තම් මෙච්චරයි ලකුණු තියෙන්නේ කියලා එයත් ඇවිල්ලා කියනවා. මටත් අම්මේ අද ලකුණු 6ක් මදි වුණානේ. ඉතින් ඇත්තටම මොන්ටිසෝරි එහෙම මුකුත් කරන්නේ නැහැ. පාට කරන නම්මනම් වැඩ කරන්නේ. ඉතින් ওই විදිහට ඔය දෙන්නගේ දවසේ වැඩ වෙනවා. ඉතින් මට හිතුණා මේක වීඩියෝ කරලා දාන්න. ඇත්තටම ඉතින් පස්සේ දවසක් කවදා හරි බලන්න හරි පුළුවන් ඒගොල්ලන්ට ඒ දෙන්න කොහොමද සෙල්ලම් කරේ කියලා. මටත් එකක් හදලා ලස්සනයි. පුතාගේ කල් ලස්සනයි. අගේ කල් ලස්සනයි දැක්කේ. අගේ තනි කියන්නේ. අනාවත් පිරුවා. පුතා කලින් වතුර පුරවලද හැදුවේ? ඒ නිසා ඉතින් මම ඇත්තම වීඩියෝ එකේ තියෙන වොයිස් එඩිට් කරෙත් නෑ. ඒ විදිහටම දැම්මා. ඔය ලොක්කොල ටික නම් වැඩි දෝනි. කොළ පාට ටික. මගේ එක. මගේ එක. ඒ ටික අයින් කරන්නේ මද ටික කොළ නේද? ඔය කැතයි. අනිත් ටික ලස්සනයි. මගේ එකද? ඔයාගේ එක නම් කොහොමත් ලස්සනයි මේක ඉතින්. वीडियो कराना ලස්සනයි ඇත්තටම සූටි පුතාගේ. මේක වීඩියෝ වෙන්නේ නැහනේ. දැන් මෙතෙන් තියන්න. ඔය විදිහට තමයි ඉතින් මේ දෙන්නගේ කෝලම් ඉවර වෙන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක බලපුව ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ආයෙ කුකින් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හදලා තියෙන එඩිට් කරගන්න බැරි වුණා තාම. එහෙනම් හැමෝටම බුදු සරණයි. මල් යායක් නේ දැන් බැලුවා. දැන් මල් තියන්න අවසර පූජා කරන්නත් එපා. ඔක්කොම කඩලා ඉවර කරන්න එපා. මල් කඩුවේ. තියන්න. තියන් යා